හයි හයි කට්ටිය ඉතින් මොකද වෙන්නේ ඔන්න අදාරගෙන ඇවිල්ලා තියෙනවා Ben 10 රිවිව් එකක් Ben 10 Alien Force Season 1 Episode 1 එක තමයි අද රිවිව් කරන්න යන්නේ. ඉතින් guys වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනි ඔයාලගේ අදහස මේක ගැන කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ කියන්නේ මම අද කරන රිවිව් එක ගැන ඔයාගේ අදහස අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න. එතකොට මට මේ Ben 10 කතා මාලාව දිගටම ගේනවද නැද්ද කියලා බලන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලට හිතෙන දේ කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔන්න channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් මේ දැම්ම subscribe කරන්න. අනිවාර්යෙන්ම වීඩියෝ එකට like එකක් දාන්න කියලා මතක් කරනවා. අපි යමු review එකට. එපිසෝඩ් 1 එක පටන් ගද්දී අපිට පෙන්නනවා පිටසක්වල ජීවින් දෙන්නෙක් කතා කරගෙන ඉන්නවා. මෙයාලා කියනවා මැක්ස් ටෙනිසන්ගෙන් මෙයාලට ගොඩක් කරදරේ කියලා. ඉතින් දැන් මෙයාලා කොහොම හරි try කරන්නේ මැක්ස් ටෙනිසන්ව ඉවරයක් කරලා දාන්න. හරි guys එතනින් පස්සේ අපිට පෙන්නනවා අපේ Ben මේ වෙලාවේ ඉන්නේ ෆුට්බෝල් මැච් එකක. ඉතින් මේ වෙලාවේ Ben පොඩි වැඩ කැරලක් දාලා කොහොම හරි ඔන්න ෆුට්බෝල් මැච් එක වින් කරන්න ලොකු සපෝට් එකක් දෙනවා. ඉතින් ෆුට්බෝල් මැච් එකේ හොඳම ප්ලේයර් තමයි Ben ටෙනිසන්. එතනින් පස්සේ අපිට පෙන්නනවා ජූලි සහ Ben පළවෙනි වතාවට හම්බෙලා කතා කරන පොඩි සීන් එකක්. ඉතින් මෙයාලා මෙතනදී තමයි මෙයාලා කවුද කියලා අඳුරගන්න. Ben යනවාද වෙච්ච දේවල් මොනවද කියලා එයාගේ සීයා මැක්ස් ටෙනිසන්ට කියන්න කියලා හිතාගෙන හැබැයි මේ වෙලාවේදී මැක්ස් ටෙනිසන් මෙයාට හම්බෙන්නේ නැහැ. Ben බලනවා මෙයා කොහෙද කියලා. ඉතින් කොහොම හරි ඔන්න Benට මේ වෙලාවේදී ඒලියන් කෙනෙක් ඇටැක් කරන්න එනවා. ඉතින් Ben ගතේ මේ වෙලාවේ බලවර්ලෝසුව එහෙම නැහැ. ඉතින් කොහොම හරි Benට පුළුවන් වෙනවා ඒ ඒලියන්ව පරද්දන්න. සීයා මෙයාට පණවිඩයක් තියලා ගිහින් තිනවා. ඉතින් Ben ඒක දකිනවා. ඉතින් මේකෙදි කියන්නේ බලවර්ලෝසුව එහෙම සීයා ගාව පරිස්සමට තියෙනවා. ඒක ගැන වද වෙන්න එපා වගේ දෙයක් තමයි මේ මැසේජ් එකේ සීයා කියලා තියෙන්නේ. ඉතින් Ben දන්නවා මේ වෙලාවේදී බලවර්ලෝසුව තින්නේ එයා ගාව කියලා. ඉතින් සීයා මේ වෙලාවේදී මොකක් හරි කියන්න තමයි try කරලා තින්නේ අපේ Benට. ඊට පස්සේ අපිට පෙන්නනවා Ben ඉක්මනට ගිහිල්ලා ග්වෙන්ව හම්බෙනවා. ග්වෙන්ව හම්බෙලා මේ වෙච්ච දේවල් කියනවා. ඒ වගේම සීයා ආපු මැසේජ් එක පවා ග්වෙන්ට පෙන්නනවා. මේ දෙන්න මෙහෙම කතා කරගෙන ඉද්දි කෙනෙක් එනවා. ඒ කෙනා කවුද කියලා මෙයාලා හරියට දන්නේ නැහැ. හැබැයි ඒ කෙනා Benගෙන් බලවර්ලෝසුව ඉල්ලනවා. ඉතින් Ben ඒක දෙන්නේ නැහැ. ග්වෙන් එයාගේ බලය පාවිච්චි කරලා ඒ ආපු කෙනාව පොඩ්ඩක් හිර කරගෙන තියාගෙන ඉන්නවා. ටික වෙලාවක් මෙයාලා කතා කරාට පස්සේ තමයි දන්නේ Benගේ සීයාගේ යාළුවෙක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම Ben ටෙනිසන් ගැනත් මෙයා කතා අහලා තිනවා කියලා කියනවා මේ වෙලාවේදී. ඒ වගේම අර සීයාගේ යාළුවා විශ්ව පොලිසියේ ඉන්න කෙනෙක්. ඉතින් මෙයාලා තුන්දෙනාම දැන් යන්නේ නීති විරෝධී දෙයක් වෙන තැනකට. ඒ කියන්නේ මෙතන නීති විරෝධී විදියට ආයුධ හුවමාරුවක් වගේ දෙයක් වෙනවා. ඉතින් මෙතන අපි දන්න කෙනෙක් ඉන්නවා. ඒ තමයි කෙවින් තමයි මේකට මූලිකවම සපෝට් එක දෙන කෙනා වෙලා තියෙන්නේ. ඒ වගේම මෙතන ඉන්නේ පිටසක්වල ජීවින්. එයාලා මිනිස්සු විදියට වෙස්මාරු කරගෙන තමයි මෙතනදී ඉන්නේ. අර විශ්ව පොලිසිය කෙනා යනවා මෙතන වෙන දේ නවත්තන්න. ඉතින් මේකෙන් වෙන්නේ හොඳ දෙයක් නෙවෙයි. අර ඒලියන්ස්ලා සහ අනිත් අය වට වෙනවා. ඒ කියන්නේ මෙයාලා වට කරගන්නවා. ඉතින් ඔන්න දැන් මෙයාලා වට වෙලා ඉන්නේ. ඉතින් Ben කොහොම හරි try කරනවා. එයාගේ බලවර්ලෝසුව වැඩ කරන්නේ නැහැ මේ වෙලාවේදී. ඉතින් කොහොම හරි ඔන්න කට්ටියට ඇටැක් කරන්න පටන් ගත්තා අර ආපු කට්ටිය. ඉතින් මේ වෙලාවේදී ග්වෙන් තමයි එයාගේ බලය පාවිච්චි කරලා මෙතන වැඩේ පොඩ්ඩක් ෂේප් කරන්නේ. Ben පස්සෙන් ඒලියන් කෙනෙක් පන්නගෙන යනවා. ඒ වගේම අර විශ්ව පොලිසිය කෙනත් හිර වෙලා ඉන්නේ. ග්වෙන්ටත් මේක තවත් කරගෙන යන්න බැරි වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් Ben කොහොම හරි try කරන්න යාගේ බලවර්ලෝසුව පාවිච්චි කරන්න. ඉතින් වාසනාවකට වගේ බලවර්ලෝසුව මේ වෙලාවේදී වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් බලවර්ලෝසුව තිබ්බට වඩා වෙනස් වෙනවා. ඒ වගේම මේකේ Ben කවදාවත් දැකලා නැති ඒලියන්ස්ලා කීප දෙනෙකුත් ඉන්නවා. Ben මේ වෙලාවේදී ඒලියන් කෙනෙක් විදිහට වෙනස් වෙනවා. ඒ තමයි wood fire එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න ගස් ගිනිහ විදිහට මෙයා වෙනස් වෙනවා මෙතනදී. ඊට පස්සේ Ben මේ කට්ටියට ඇටැක් කරනවා. ඉතින් පිටසක්වල ජීවින්ට තේරෙනවා වැඩේ පොඩ්ඩක් අවුල් වෙගෙන යන්නේ කියලා. එයාලා මෙතනින් මාරු වෙන්න තමයි try කරන්නේ. ඊට පස්සේ කෙවින්ව පෙන්නනවා. කෙවින් කියනවා Ben එයාගේ ගනුදෙනුව විනාශ කරා කියලා. ඉතින් කොහොම හරි මේ දෙන්නගේ පොඩි ෆයිට් එකක් යනවා මෙතනදී. ඉතින් මේ දෙන්නගේ ෆයිට් එක ටිකක් ලොකෝටම යනවා. ඉතින් කෙවින් කොහොම හරි කන්ටේනර් පෙට්ටියක් බෙන්ගේ ඇඟට දානවා. ඉතින් බෙන්ට මේ වෙලාවේදී මුකුත් වෙන්නේ නැහැ. කෙවින්ටත් හිතා ගන්න බෑ මේ වෙච්ච දේ ගැන. ඊට පස්සේ කෙවින් ආයෙත් කන්ටේනර් පෙට්ටියක් බෙන්ගේ පැත්තට යවන්න හදන්නේ. ඉතින් බෙන් මේ වෙලාවේදී කෙවින්ට ආයෙත් ඇටැක් කරනවා. ඉතින් කොහොම හරි ඔන්න කෙවින්ගේ වැඩ ටික මෙතනින් ඉවර වෙනවා. ඊට පස්සේ මෙයාලා කෙවින් එක්ක කතා කරන්න පටන් ගන්නවා. කොහොම හරි මෙයාලගේ ෆයිට් එක අතරතුර අර පිටසක්වල ජීවින් ආයුධ ටිකත් අරගෙන පැනලා ගිහින් තියෙනවා. මෙයාලා කෙවින්ට කියනවා අර ආයුධ වලින් මිනිස්සුන්ට හානියක් වෙන්නත් පුළුවන්. එයාලා කොහෙටද පැනලා ගියේ කියලා දන්නවද කියලා කෙවින්ගෙන් අහනවා. කෙවින් මේ වෙලාවේදී කියනවා එයාලා කෙවින්ට සල්ලිත් ගෙවන්න නැතුව තමයි ගියේ කියලා. ඉතින් කොහොම හරි කෙවින් කියනවා
එයා එක්කන් යන්නම් කියලා අර කට්ටිය ගියපු තැනට. ඊට පස්සේ මෙයාලා ඔක්කොම යනවා අර පිටසක්වල ජීවින් ටික කොහෙටද ආයුධ ටික අරන් ගියේ කියලා හොයාගෙන. ඉතින් මේ වෙලාවේදී බෙන් කියන ඔයාගේ බලවරලෝසුවත් ගොඩක් වෙනස් වෙලා කියලා. ඒ වගේම අර විශ්ව පොලිසිය එක්කෙනා කියනවා ටෙනිසන් එහෙමත් නැත්තම් බෙන්ගේ සීයාගේ අතුරුදහන් වීම එයාටත් හිතාගන්න බෑ කියලා. මෙයාලා දැන් ඇවිල්ලා ඉන්න මේ තැනට ඉතින් ගොයින්ගේ බලය පාවිච්චි කරලා මෙයාලා දැන් ඇතුළට යනවා මේකේ. ඒත් ඇතුලේ කවුරුත් මෙයාලට බලාගන්න හම්බෙන්නේ නෑ. කෙවින් නම් කියනවා මෙතන මොකක් හරි රහස් දොරටුවක් වගේ දෙයක් හරි තියෙන්න ඕනි කියලා. ඉතින් කට්ටියට පොඩි ප්‍රශ්නයක් වෙන්න යන්නේ මෙතන මකරෙක් ඉන්නවා. මෙතනින් සීසන් 1 එපිසෝඩ් 1 එක ඉවර වෙනවා. ඉතින් එපිසෝඩ් 2 එකෙන් අපිට ඉතුරු දේවල් දැනගන්න පුළුවන්. අද අපි බැලුවේ Ben 10 Alien Force සීසන් 1 එපිසෝඩ් 1 එක. ඉතින් ඔන්න මම දිගටම මේක රිවිව් කරන්න පොඩි අදහසක් තියාගෙන ඉන්නවා. ඔයාලගේ කමෙන්ට් වලට අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඉතින් යාළුවනේ අනිවාර්යෙන්ම ඔයාලගේ අදහස මොකක්ද කියලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එකට ලයික් එකක් දාන්න. තාම මගේ channel එක subscribe කරේ නැත්නම් මේ දැම්ම subscribe කරලා support එකක් දෙන්න කියලාත් හැමෝගෙම ඉල්ලනවා. ඉතින් අපි මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.